අපි අද බලමාළු මිරිසට හදාගමු. අපි මෙතන අද බලමාළු අරන් තියෙනවා ග්‍රෑම් 250ක්. ඒකට අපි ලුණු 3-5 මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ගොරකා, කහ කුඩු එකතු කරගන්නවා. ඔයාලා කැමති ආකාරයකට ඒක එකතු කරගන්න රස අනුව. ඊට පස්සේ අපි ලුණු, කරපිංචා, සුදු ලුණු, රම්පේ, එනසාල්, කුරුඳු පොතු එකතු කරගෙන තියෙනවා. මුලින්ම තෙල් තාච්චියක් ලිපේ තියාගෙන මිරිස් කුඩුයි තුන පහයි එකතු කරලා තාච්චියේ හොඳට බැද ගන්න. රන්වන් පාට වෙනකන්. ඔයාලා කැමති ප්‍රමාණයට මිරිස් කුඩු එකතු කරගන්න. දැන් මේ අපි හදාගත්ත මිරිස් කුඩු එක මාළු එකට එකතු කරනවා. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියාගෙන ඒකට අපි තෙල් චුට්ටකුත් දාගන්නවා. අබැහැට කිහිපයකුත්. ඊට පස්සේ අපේ අර රම්පේ, සුදු ලුණු, කරපිංචා ඒ ටික තෙලට දාගන්නවා. ඒක අපි තෙලේ රන්වන් පාට වෙනකන් බැද ගන්නවා. බැදගෙන අපි අර හදාගත්ත මාළු ටික ඒකට එකතු කරගන්නවා. එකතු කරගෙන අපි ඒක කවලම් කරගන්නවා. කවලම් කරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්නවා. ඒකල අපි විනාඩි 5ක් 10ක් විතර මේක ලිපේ තඹ ගන්නවා. මේ දැන් අපි හදාගත්ත මාළු එක.